අද රිව් කරන්න ගෙනාවේ ZTE Blade A35e කියන ෆෝන් එක. මේකේ බොක්ස් එක බැලුවොත් නම් මේකේ මිලි ඇම්පියර් 5000ක බැටරියක් තියෙනවා. 8 මෙගාපික්සල් කැමරාවක් තියෙනවා. 1080p වලින් රෙකෝඩ් කරන්න පුළුවන්. මතක ඇතුව බලන්න මේ TRC approval එක තියෙනවද කියලා. නැත්නම් SIM දැම්මම වැඩ කරන්නේ නැතුව යනවා. මේකේ තව තියෙනවා මේකේ සයිස් එක තියෙනවා අඟල් 6.5යි 2ක් තමයි ඩිස්ප්ලේ සයිස් එක. අපි බලමු ෆෝන් එක ඇතුළ කොහමද කියලා. ඇත්තටම මේකට ඉයර්ෆෝන් එකක් එනවා. දැන් ගොඩක් ෆෝන් වලට ඉයර්ෆෝන් එන්නේ නැහැ මේ දවස්වල. මේකට එනවා චාර්ජරේ කේබල් එකයි ඉයර්ෆෝන් එකයි ෆෝන් එකයි බෑක් කවරේ තමයි එන්නේ. මේ තියෙන්නේ ෆෝන් එක. මම මේක ටික දවසක් දැන් පාවිච්චි කරනවා. මේකේ මේ 2GB 32GB ROM එක තමයි එන්නේ. මේක 20000කට අඩුවෙන් තමයි ගන්න පුළුවන්. මේකේ මං ගත්තේ කොළ පාට එක. මේකේ තව බ්ලැක් කලර් එකක් එනවා. මේ ෆෝන් එකේ කැමරා එහෙම සාමාන්‍ය ක්වොලිටියක් තමයි තියෙන්නේ. ඒ තරම් ක්වොලිටියක් නැහැ. ගානේ හැටියට වටිනවා මේක. මේකේ charging වෙන්නේ නම් 18 watt නෑ 10 watt තමයි තියෙන්නේ. ඒ කියන්නේ 5 volt 2 ampere charger එකක් තමයි මේකේ තියෙන්නේ. මේ කැමරාව නම් ඔන් කරලා පෙන්නත හැකි. සාමාන්‍ය ක්වොලිටියක් ඔය වගේ තමයි තියෙන්නේ. වීඩියෝ එහෙම තමයි තියෙන්නේ. මේක 4G ෆෝන් එකක්. මේකේ 4G සපෝට් කරනවා. සාමාන්‍ය YouTube යන්න ඒ වගේ දේවල් වලට නම් මේක පාවිච්චි කරන්න හොඳයි. සාමාන්‍ය හිර වෙන්නේ නැහැ. RAM එක 2 හින්දා ගොඩාක් ලෝඩ් කරලා තියන්න නම් අමාරුයි RAM එකේ. සාමාන්‍ය යූසේජ් එකට පුළුවන්. මේකේ HD+ ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. YouTube වීඩියෝ එකක් වගේ බලන්න පුළුවන්. HD+ වලින් තමයි. එතකොට මේ full HD+ වලින් නම් බලන්න බෑ. හැබැයි මේකේ මේ Go edition එක තමයි එන්නේ Android 14 අප්ඩේට් එක නම් ආවේ නෑ තාම. ඒ වුණාට Android 14 version එක තමයි මේකේ තියෙන්නේ. මේ Go edition එක